සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් වටින රජයේ රැකිය අවස්ථාවක් ගැන විස්තරයක්. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන්නේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක්. මේ ආයතනයේ තනතුරු 3ක් සඳහා දැන් අයදුම්පත් කැඳවා තියෙනවා. විශේෂම දේ තමයි මේ හැම තනතුරකටම දල වශයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික වැටුපක් ලැබෙන එක. අපි බලමු මොනවාද මේ තනතුරු සහ කොහොමද අයදුම් කරන්න කියලා. මෙවර පුරප්පාඩු තියෙන්නේ කළමනාකරන සහකාර තනතුරු 3ක් සඳහායි. පළවෙනි එක කළමනාකරන සහකාර ඖෂධ වේදී තනතුර. මේ සඳහා අයදුම් කරනවා නම් ඔබට වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුයි. සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධ වේදියෙක් වෙන්න ඕනේ වගේම ලියාපදිංචි ඔස්වලක අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තියෙන්න ඕනේ. පරිගණක දැනුමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ වැටුප විදිහට සඳහන් කරලා තියෙනවා මූලික වැටුප පටන් ගන්නේ රුපියල් 37890ක් වුණාට දීමනා සියල්ල එක්ක දල මාසික වැටුප රුපියල් 115914ක් පමණ වෙනවා. දෙවන තනතුර තමයි කළමනාකරන සහකාර මුදල් බාරකරු කැෂියර් තනතුර. මේ සුදුසුකම් විදිහට දක්වලා තියෙනවා සාමාන්‍ය පෙළ ගණිතය සහ භාෂා ඇතුළුව සම්මාන 4ක් සහිතව විෂයන් 6ක් සමත් විය යුතුයි. ඒ වගේම උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම ප්‍රසිද්ධ ආයතනයක මුදල් අය කැමිවරයෙක් විදිහට අවුරුදු 3ක පළපුරුද්දක් අත්‍යවශ්‍ය වෙනවා. දල වශයෙන් මාසික වැටුප 1,10,458ක් පමණ වෙනවා. තුන්වෙනි තනතුර තමයි කළමනාකරන සහකාර ලිපිකරු ක්ලාක් තනතුර. සුදුසුකම් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ ඉහත පරිදිම සමත් වෙලා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන අයට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක දැනුම තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ තනතුරේ වැටුප විදියට දල මාසික වැටුප රුපියල් 1,10,458ක් පමණ ලැබෙනවා. අපි දැන් බලමු කොහොමද හරියටම අයදුම් කරන්න කියලා. මේකට පියවර දෙකක් තියෙනවා. පළවෙනි පියවර තමයි ඔන්ලයින් අයදුම් කිරීම. මුලින්ම ඔයාලා නාරායන්ක ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගිණුම් අංක 1.2.4.4.1.96ට අදාළ ගාස්තුව ගෙවන්න ඕන. මේ ගාස්තු තමයි ෆාමසිස් තනතුරට රුපියල් 2300ක් ගෙවන්න ඕන. කැෂියර් තනතුරට රුපියල් 1675යි. ක්ලාක් තනතුරට 1600යි. මේ විදිහට සල්ලි ගෙවලා ඒ රිසිට් එකේ ෆොටෝ එකක් හරි PDF එකක් හරි ළඟ තියාගන්න. ඊට පස්සේ www.spc.lk වෙබ් අඩවියට ගිහින් ඒකේ දාලා තියෙන Google ෆෝම් එකේ ලින්ක් එකෙන් ඔන්ලයින් අයදුම් කරන්න ඕන. එතනදී අර රිසිට් එක අප්ලෝඩ් කරන්න මතක තියාගන්න. දෙවන පියවර තමයි තැපෑලෙන් එවීම. ඔන්ලයින් අයදුම්පත් කරාට පස්සේ ඒ සම්පූර්ණ කරපු අය අයදුම්පත ඔයාගේ ඊමේල් එකට එනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන print එකක් ගන්න. ඒ print එකට අර මුදල් ගෙවපු ඔරිජිනල් රිසිට් එකයි සහතිකවල පිටපත් ටික අමුණලා ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕන. ලිපිනය තමයි වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත්තා පරිපාලන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙහෙවර පියස 16 වන මාල නොම්බර 41 කිරුළ පාර නාරාහෙන්පිට කොළඹ 5. ඒ වගේම ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ කෙළවරේ තනතුරේ නම ලියන්න අමතක කරන්න එපා. මේ රැකියාවට තේරුණොත් වාර්ෂික බෝනස් දීමනා වෛද්‍ය පහසුකම් වගේ ප්‍රතිලාභ රසක් ලැබෙනවා. අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2026 පෙබරවාරි 9 වෙනිදා. ඊට කලින් ඔන්ලයින් පුරවල තැපැල් කරන්න. මේක තවත් විස්තර දැනගන්න ඕන නම් යසට් එකේ ලින්ක් එක මම පහළ දාලා තියන්න. වීඩියෝ එකේ වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ජය වේවා.